දවසක පිටර 3-4ක් වගේ කෑවොත් ඇත්තටම මොකද වෙන්නේ? ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. අපි අද බලමු හැමෝගෙම වගේ කුස්සියක තියෙන මේ සුලභ ආහාරය, ඒ කියන්නේ පිටරය ඇතුලේ හැංගිලා තියෙන විද්‍යාව මොකක්ද කියලා. අවුරුදු ගානක් තිස්සේ දශක ගානක්ම කිව්වොත් හරි පිටර ගැන ලොකු කතාබහක්, ලොකු විවාදයක් තිබුණා නේද? ඒ හැම දෙයකටම මුල් වුණේ එකම එක දෙයයි. ඒ තමයි කොලෙස්ටරෝල්. මේ බය ඇති වෙලා තියෙන්නේ පරණ යල් පැරපු මතවාදී හින්දා. ඉතින් අපි බලමු ඇත්ත කතාව මොකක්ද, විද්‍යාවෙන් මේ ගැන මොනවද කියන්නේ කියලා. හොඳයි, අපි මේ කතාව පටන් ගමු කොලෙස්ටරෝල් ගැන තියෙන මිත්‍යාව බිඳලා දාලා. ඊට පස්සේ අපි බලනවා පිටරයක තියෙන සුපිරි පෝෂණ ගුණය ගැන. කොහොමද පිටරයක් තෝරගන්නේ? ඒ වගේම ඒකෙන් උපරිම පෝෂණයක් ගන්න කොහොමද කියලාත් අපි කතා කරනවා. හරි, මුලින්ම තියෙන ලොකුම වාදකය තමයි මේ කොලෙස්ටරෝල් කතාව. ඇත්තටම වෙන්නේ මෙහෙම දෙයක්. අපේ ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කරන්නේ අක්මාව. අපි කෑම වලින් කොලෙස්ටරෝල් ගන්නකොට අක්මාව එක දැන්නවා. ඉතින් යාගේ නිෂ්පාදනය අඩු කරනවා. ඒ කියන්නේ හරිම සරලව. ගොඩක් දෙනෙක්ට පිටර කෑවට ලේවල කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්නේ නැහැ. හොඳයි. දැන් ඔය කොලෙස්ටරෝල් මිත්‍යාව පැත්තකින් තියමුකෝ. පිටරයක් කියන්නේ නිකන් ප්‍රෝටීන් ගුලියක් නෙවෙයි. ඒක උසස්ම ගණයේ ප්‍රෝටීන් ප්‍රභවයක්. බලමුද ඇයි කියලා. මෙන්න හේතුව. පිටරවල තියෙනවා ඉහළම ජීව විද්‍යාත්මක අගයක්. ඒකෙට මොකද්ද? ඒ කියන්නේ අපේ ශරීරයට පුළුවන් වෙන ඕනෑම ප්‍රෝටීන් වර්ගයකට වඩා පිටරවල තියෙන ප්‍රෝටීන් හොඳට උරාගෙන වැඩට ගන්න. මෙන්න තවත් පුදුමයිතන කාරණයක්. පිටරයකින් ලැබෙන ශක්තියෙන් 100ට 60%, ඒ කියන්නේ භාගයකටත් වඩා අපේ ශරීරයට කෙලින්ම ඉන්ධනයක්, ඒකද ශක්තියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව තමයි කාහමදය. කෙට්ටු මස්වල මේ දේ නැති නිසා ඊවයින් විතරක් මෙවැනි ශක්තියක් ගන්න බෑ. හැබැයි ඉතින් පිටරයක බලය ප්‍රෝටීන් වලට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ අපේ ශරීරයට හරිම වටිනා සුවිශේෂී පෝෂක ගොඩක්. පිටර කියන්නේ කොලේන් කියන පෝෂකයේ දෙවනියට හොඳම ප්‍රභවය. මේක අපේ මොළයටයි අක්මාවටයි නැතුවම බැරි දෙයක්. මතක ශක්තිය වගේ දේවල් වලටත් මේක ගොඩක් වැදගත්. කොලීන් වලින් අපේ අක්මාවේ මේදය තැන්පත් වෙන එක වළක්වනවා. ඒ විතරක් නෙවෙයි, සමහර අයට ජානේමය වශයෙන්ම සමහර පෝෂක උරා ගන්න එකේ ගැටලු තියෙනවා. අන්න ඒ වගේ අයට නම් කොලීන් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඒ වගේම තමයි පිටරවල අඩංගු වෙනවා ලූටීන් සහ සියාසැන්තීන් කියලා ඇස් වලට හරිම වැදගත් ප්‍රතිඔක්සිකාරක දෙකක්. හරියට ඇස් වලට දාන ස්වභාවික අවු කණ්ණාඩි දෙකක් වගේ. පුදුමම දේ තමයි මේ ඇස් ආරක්ෂා කරන සංයෝග දෙකම අපේ මොළයත් ආරක්ෂා කරනවා. ඇත්තටම ඇස කියන්නේ මොළයෙන් එළියට ආපු කොටසක් වගේ නිසා ඒක එච්චර පුදුම වෙන්න දෙයක්වත් නෙවෙයි. ඇත්තටම මේ ලයිස්තුව දිගයි. මොළයේ සෞඛ්‍යයේ දැන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වා හැම දෙයකටම උදව් වෙන පෝෂක පිටරවල තියෙනවා. ඉතින් මෙතන තියෙන තීරණාත්මක කාරණය තමයි කඩෙන් ගන්න හැම පිටරයක්ම එක වගේ නෑ. අපි තෝරගන්න පිටර වර්ගය ඒකේ ගුණාත්මක භාවයට ලොකු බලපෑමක් කරනවා. සරලව කිව්වොත් ගොවිපලයේ නිදාසේ ඇවිදගෙන ක්‍රුමින් සහ පැලෑටි වගේ ස්වභාවික දේවල් කාලා හැදෙන කුකුලන්ගෙන් ලැබෙන පිටර තමයි වඩාත්ම පෝෂණීය. මොකද ඒ කුකුලන්ට වැඩි ඉඩකඩක් සහ හොඳ ආහාරයක් ලැබෙන නිසා ඒක කෙලින්ම පිටරේ ගුණාත්මක භාවයට බලපානවා. ඉතින් පුළුවන් නම් කාබනික ගොවිපලයේ හැදෙන පිටර තෝරගන්න. මොකද ශාකමය ආහාර වගේ ලේබල් තිබුණ පළියට ඒ කුකුලා නිරෝගී කියන්න බෑ. කුකුලන් ස්වභාවයෙන්ම සර්වභක්ෂකයි. හරි, දැන් අපි දන්නවා මොන වගේ පිටරද ගන්න ඕනේ කියලා. දැන් බලමු ඒවයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් කොහොමද ඒවා හදා ගන්න ඕනේ කියලා. මෙන්න හරිම අපූර්ව දෙයක්. සලාද එකක් කනකොට ඒකට පිටරයක්ත් එකතු කරගත්තොත් ඒ එළවලු වල තියෙන පෝෂක නවගුණයකින් ශරීරයට උරා ගන්නවා. ඒකට හේතුව තමයි කහමදියේ තියෙන සෞඛ්‍ය සම්පන්න මේදය. පිටර මේ වගේ ආහාරයක් එකතු කරාම එකිනෙකට උදව් කරගෙන මුළු කෑම වේලෙම පෝෂණ ගුණය තවත් ඉහළ නංවනවා. අවසාන වශයෙන් පිටර පිසෙන විදිහත් හරිම වැදගත්. ගොඩක් තදින් උයන්නේ නැතුව මෘදුව හදා ගන්නකොට තමයි ඒකේ තියෙන සියුම් පෝෂක ආරක්ෂා වෙන්නේ. එක දෙයක් මතක තියාගන්න. සමහර විට ගොවිපලයේ හැදෙන පිටර මිලෙන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා සාමාන්‍ය පිටරයක් වුණත් කෘත්‍රිමව හදපු ප්‍රෝටීන් වලට වඩා ගොඩක් හොඳ පෝෂණීය තේරීමක්. ඉතින් කතාව පැහැදිලි. මේ අපි හැමදාම දකින සාමාන්‍ය පිටරය ඇත්තටම සුපිරි ආහාරයක්. මේකෙන් අපිට හිතන්න දෙයක් ඉතිරි වෙනවා. අපි නොසලකා හරින මේ වගේ සරල ආහාරවල තවත් මොන වගේ බලයක් සැඟවිලා ඇද්ද?